තමන්ගේ හැමේ තියෙන රෝගී ලක්ෂණ නිසාම දුක් විඳින මිනිස්සු අපි ඕනතරම් දැකලා තියෙනවා. ඒ සම්බන්ධව අහලා තියෙනවා. දද කුෂ්ඨ හැදිලා, හැමේ දැවිල්ල හැදිලා, කසන ලෙඩවල් හැදිලා. ඉතින් මෙහෙම බලනකොට මේ සංසාරේ කොච්චරනම් දුකක්ද කියලා ඇත්තටම අපිට හිතෙනව නේද? මෙන්න මේ ෆොටෝ ටික බලන්නකෝ. මේ ෆොටෝ ටික මට අහම්බෙන් තමයි හම්බුනේ. ඉන්දියාවේ බටහිර බෙන්ගාල ප්‍රාන්තයේ එක්තරා දිස්ත්‍රික්කයක තමයි මේ අවුරුදු 16ක තරුණයා ඉන්නේ. ඉතින් ඉබ්බාල් කියලා තමයි මෙයාගේ නම තියෙන්නේ. දැන් මාසෙකටත් වඩා කාලයක් තිස්සේ රෑදවල් දෙකේම මේ දරුවා ඉන්නවා කියන්නේ පොකුණක. මොකද එයාට වතුරෙන් ගොඩට ඇවිත් ඉන්න බැහැල්ලෝ. එංගේ පැත්තේ දැවිල්ලත් එක්ක එන වේදනාව නිසාම. ඉතින් මේ පොකුණෙම ඉඳලා දැන් මෙයාගේ හමත් ටික එක එක රෝගී ලක්ෂණ වලට පත් වෙලා තියෙනවා. ඉතින් බලන්න මේ වගේ දෙයක් වෙන්න තරම් මේ දරුවා කොච්චර පාප කර්මයක් කරලා ඇද්ද? මේ සංසාරේ කොච්චර බයයිද? කොච්චර භයානකකමක් මේ සංසාරේ තියෙනවද? ටිකක් හිතන්න රෑදවල් දෙකේම මේ වගේ තරුණයෙක් එහෙම නැත්නම් මේ වගේ දරුවෙක් වතුරක බහැලා ඉන්නවා කියන්නේ කොයිතරම්නම් ඒ දරුවට වේදනාවක්ද? ඉතින් මෙයා කෑම බීම පවා ගන්නේ වතුරේ ඉඳගෙන. වෛද්‍යවරු මේකට මොන වගේ අදහස් පළ කරනවද කියන්න නම් මම දන්නේ නැහැ. හැබැයි මට හිතෙන එකම දේ තමයි මේ තරම් දෙයක් සිද්ධ වෙන්න කොයිතරම් ලොකු පාපයක් කරලා තියෙන්න ඕනද? අපි හිතනවටත් වඩා මේ සංසාරේ හරිම භයානකයි. මොකද අපි කරන හැමදේම සෙවණැල්ල වගේ අපේ පසුපස එනවා. ඉතින් ටිකක් අහන්නකෝ. මේ අපි දැකපු අහපු එක දෙයක් විතරයිනේ. අපි දන්නේ නැති මේ වගේ අය තව කොයි තරම් ඇද්ද? අපිට රෝහලකට ගියත් පේනවා ඇත්තටම හැමේ රෝග සායනයක් දැක්කම කොයි තරම්නම් සෙනගක් එතන ඉන්නවද කියලා. ඉතින් යම්කිසි දවසක අපිටත් මෙහෙම නොවේ කියලා හිතන්න අපිට බැහැ නේද? අපිට මොකක් හරි මේ සම්බන්ධව අකුසල කර්මයක් තියෙනවා නම් අපිට මේ මොහොතේ නැතත් තව ඉදිරි ජීවත් වෙන කාල සීමාව තුළදී එක එක රෝගී තත්ත්වයන් වලට භාජනය වෙන්න පුළුවන්. මොකද ලෝකේ පටන් ගත්ත දා ඉඳලා ලෝකේ අවසන් වෙන දවස දක්වාම යම්කිසි රෝගයක් ඒ ලෝකය තුල හටගත්තා නම් ඒ හැම රෝගයක්ම වැළඳුනේ මේ මිනිසයාට. පහුගිය කාලේ කොරෝනා නිසා සෑහෙන්න පිරිසක් දුක් විඳා. සෑහෙන්න පිරිසක් මරණයටපත් වුණා. ඩෙන්ගු රෝගය වුණත් එහෙමයි. ඉතින් හිතන්න තමන් වෙනුවෙන් හැම සැප සම්පතක්ම හොයන මිනිස්සයට නේද මේ ලෝකේ පහළ වෙන හැම රෝගී ලක්ෂණයක්ම ඇති වෙන්නේ. ඉතින් අපිට බැරිද මේ චර්ම රෝග නැත්තම් හැමේ රෝග ඒ සම්බන්ධව යම්කිසි පිනක් කරගන්න, පින් දහම් එකතු කරගන්න අපිට ඒ වගේ රෝගයක් වැළඳෙන්නේ නැතුව ඉන්න එහෙමත් නැත්තම් අපිට ඒ වගේ රෝගී තත්ත්වයක් තියෙනවා නම් වෛද්‍ය ප්‍රතිකාර වලට ඒක සුව කරන්නත් බැරි නම් බුදුදහම පැත්තෙන් අපිට මොනවද මේකට කියලා තියෙන්නේ? ටිකක් අහන්නකෝ. ඇත්තටම බුදුහාමුදුරුවෝ දේශනා කරපු විදිහට මේ හැමේ රෝග නැත්තම් චර්ම රෝග සම්බන්ධයෙන් මේවා අපේ ශරීරයට එකතු වෙන්නේ අපි කරපු යම්කිසි අකුසල කර්මයක් නිසා. ඉතින් චෛත්‍ය බෝධීන් වහන්සේලා තමන්ගේ අත් දෙකෙන්ම පිරිසිදු කරනවා නම් ඒ කියන්නේ චෛත්‍ය වහන්සේලා ළඟ බෝධීන් වහන්සේලා ළඟ වැටිලා තියෙන කොළ තමන්ගේ අත් දෙකෙන්ම අහුලනවා නම් අනවශ්‍ය පැලෑටි අයින් කරලා පිරිසිදුව පිළිවෙලකට කරනවා නම් එතකොට බුද්ධ පූජාව තියෙන වාජන ඒ හැම දෙයක්ම පන්සලක තියෙන හැම තැනක්ම පිරිසිදු කරනවා නම් පිළිවෙලකට තියෙනවා නම් තමන්ගේ අත් දෙකෙන්ම මේ දේවල් කරනවා නම්
කාලයක් යද්දී අපි අර කරලා තියෙන අකුසල කර්ම යටපත් වෙලා කුසල කර්ම ඉස්මතු වෙන්න පටන් ගන්නවා කියලා බුදුදහමේ දේශනා කරලා තියෙනවා. ඉතින් ඇත්තටම අපිට පුළුවන් පන්සලකට ගියාම අපේ අත් දෙකෙම බෝධීන් වහන්සේ වටේ වැටලා තියෙන බෝපට්ටික ඇහිඳින්න අපිට පුළුවන්. ඒ කුණු ටික එක තැනකට එකතු කරලා ඒවා පිළිවෙලකට අයින් කරන්න. අපිරිසිදු වෙලා තියෙන භාජන, එතකොට මල් ආසන, බුදු පියාණන් වහන්සේට පූජා කරන ස්ථානය කියන්නේ බුද්ධ පූජාව, ගිලන්පස පූජා කරන ස්ථාන හරිම පිරිසිදුව පිළිවෙලකට සුවඳවත් අපිට තියන්න පුළුවන් නම් ඒක අපි හිතුවේ නැති වුණාට පුදුමාකාර කුසලයක් ලැබෙන දෙයක්. ඉතින් ඒ වගේ කුසල් කර්ම කරලා අපිට පුළුවන් මෙන්න මේ වගේ පෞකාර දේවල් අපේ ජීවිතයට එන්න තියෙනවා නම් එහෙමත් නැත්නම් අපේ අතින් යම්කිසි පෙර සංසාරයේ හරි පෞකාර දේවල් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ දේවල් යටපත් කරගන්න.